සුබ දවසක්. ලෝකයේ සොයා යමු අපි කෙටියෙන් ලෝකයේ එක් දෙයක් වීඩියෝ මාලාවට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ එදිනෙදා ජීවිතයේදී අපිට නැතුවම බැරි පුංචි දෙයක් ගැන. ඒ තමයි අපි නිරන්තරයෙන් භාවිතා කරන කුඩා නමුත් බොහෝ අවස්ථාවල ඉතාම ප්‍රයෝජනවත් හැට්ටකටුව. එහෙමත් නැත්නම් සේෆ්ටි පින් එක ගැන. ඉතින් ආරාධනා කරනවා මේ පුංචි භාණ්ඩය ගැන ඔයා අහලා නැති දේ දැනගන්න වීඩියෝ එකේ අවසානයේ වෙනතෙක්ම රැඳිලා ඉන්න කියලා. ඒ වගේම ලෝකයේ සොයා යමු අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. හැට්ටකටුව, ආයකටුව, යතුරු කටුව යන විවිධ නම් වලින් හඳුන්වන මේ පුංචි සේෆ්ටි පින් එක ලෝකයේ විශිෂ්ටතම නවෝත්පාදනයන්ගෙන් එකක් විදියට තමයි සැලකෙන්නේ. ඇමරිකානු යාන්ත්‍රික ශිල්පියෙක් වෙන වෝල්ටර් හන්ට් කියන දක්ෂ නිර්මාණකරුවාගේ අතින් 1849 දී තමයි මෙය නිර්මාණය වෙන්නේ. මේ විශේෂත්වය වෙන්නේ අදටත් ඒ කාලේ නිර්මාණය කළ විදිහටම වෙනසක් නැතුව භාවිතා කිරීම. ඒ තරමටම මේක පරිපූර්ණ නිර්මාණයක්. අපි දැන් බලමු මේ වෝල්ටර් හන්ට් කියන්නේ කවුද කියලා. වෝල්ටර් හන්ට් කියන්නේ 1796 ජූලි 29 වෙනිදා උපත ලැබූ ඇමරිකානු යාන්ත්‍රික ශිල්පියෙක්. ඔහු තමන්ගේ ජීවිතයේ බොහෝ නව නිපැයුම් කරලා තියෙනවා. ඒ අතරින් මහන මැෂින් එක, රිපීටින් ෂොට් රයිෆල් එක, වීදිකාර සීනුව වැනි නිර්මාණ ප්‍රධාන තැනක් ගත්තත් ඔහුගේ නිර්මාණ අතර ඉහළම පිළිගැනීමක් ලැබුණේ මෙම සේෆ්ටි පින් එකට. නමුත් වෝල්ටර් හන්ට් කියන්නේ තමන්ගේ නව නිපැයුම් වලින් ඉතාමත් අඩුවෙන් මූල්‍යමය ප්‍රතිලාභ ලබාගත් පුද්ගලයෙක්. හැට්ටකටුවේ ඉතිහාසය. වෝල්ටර් හන්ට් මෙම නව නිපැයුම නිර්මාණය කරලා තියෙන්නේ මිතුරෙකුට වෙලා තිබුණු $15ක ණයක් පියවීම සඳහා. ඔහු අඟල් 8ක් පමණ දිග ලෝහ කම්බියකින් තමයි මේ මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍ය අල්පෙනිති වලින් සිදුවන කාර්ය ආරක්ෂා කාර්යව සිදුවීම තමයි මෙහිදී සිදුවෙන්නේ. මෙම නිර්මාණය කරලා තියෙන්නේ 1849 දී. 1849 අප්‍රේල් 10 වන දින තමයි එක්සත් ජනපද පේටන්ට් බලපත්‍රය මෙම ආරක්ෂිත පින් එක සඳහා වෝල්ටර් හන්ට් විසින් ලබා ගන්නේ. නමුත් වෝල්ටර් හන්ට් විසින් $400ක වගේ සුළු මුදලකට WR ග්‍රේස් සහ සමාගමට මෙම සේෆ්ටි පින් එකේ අයිතිය ඔහු විකුණනවා. තම මිතුරාගෙන් ගත් $15 ණය ගෙවා දැමීමට තමයි මෙම සේෆ්ටි පින් එක මොහු විසින් විකුණා දමන්නේ. නමුත් මේ වන විට ඩොලර් මිලියන ගණනක ලාභයක් උපයන මේ කුඩා නිර්මාණයේ පේටන්ට් අයිතිය වෝල්ටර් හන්ට් නැති වුණත් මෙහි මුල් නිමවුම්කරු වෝල්ටර් හන්ට් කියන එක නම් ලෝක ඉතිහාසයේ නොමැකෙන මතකයක් වෙලා ඉවරයි. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට මොනවද හිතුනේ වගේම මූල්‍යමය ප්‍රතිලාභ නොලැබුණත් දක්ෂ නිර්මාණකරුවෙකු වුණු වෝල්ටර් හන්ට් ගැන මොකද හිතුනේ කියලා ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ ලෝකයේ දේවල් කෙටියෙන් දැනගන්න වගේම විස්තරාත්මකව දැනගන්නත් ලෝකයේ සොයා යමු අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න. ඔබට සුබ දවසක්.